සෑම දිනාටම තෙරුවන් සරණ වේවා. විශේෂයෙන්ම දවසේහි මම අපේ විහාරස්ථානයේ පැවති ඒ ඊ타ත්ම වටිනා පුණ්‍ය කර්මයට දායක වුණු අපකප වෙලා තමන්ගේ කාලය, ශ්‍රමය, ධනය කැපකල ඒ සෑම දිනම සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා කිරීම එය කෘතවේදීත්වයෙන්ම සීගැන්වීම මාගේ යුතුකම වෙනවා. ඒක ඉතාමත්ම වටිනා අවස්ථාවක්. කෙනෙකුට සෙත් පැතීම, කෙනෙකුට ආශිර්වාද පැතීම, කෙනෙකුට යම් ආකාරයෙන් යම් කැපවීමක් කළාන් පස්සේ එය නැවත මතක් කරලා ඒකට උපහාර දැක්වීම, ඒක බුදු පියාණන් වහන්සේ පවා අනුමත කළ දෙයක්. කෙනෙක් ජීවමානව ඉන්න කාලෙදී එයාගේ තියෙන යහපත් චර්යාවන් අපි සිහිපත් කිරීම ඉතාමත්ම වටිනා කාරණාවක්. ඒ නිසාවෙන් මම විශේෂයෙන්ම එයතෝ හැමදෙනා වගේම සිහිපත් කරමින් මේ වෙලාවේදී පුණ්‍යානුමෝදනා කර සිටිනවා. විශේෂයෙන්ම අපේ මේ විහාරස්ථානය කියන්නේ ශ්‍රී ස්වර්ණබිම්බාරාම රාජමහා විහාරස්ථානය. කුරුණෑගල දිස්ත්‍රික්කයේ තියෙන ඉතාමත්ම වටිනා කියන පුණ්‍ය භූමියක්. මේ ග්‍රාමයේ පිහිටා තිබෙන ඉතාමත්ම මනරම්මුණු, ඒ වගේම ඉතාමත්ම රමණීය වුණු, ඒ වගේම පුණ්‍යවන්ත වුණු, ඒ වගේම තමයි තෙරුවන්ගේ ආශිර්වාදය ඕනෑම කෙනෙකුට පිහිට පිළිසරණ පිණිස පවතින බෝ සමිඳුගේ ආශිර්වාදය වගේම තෙරුවන්ගේ පිහිට රැකවරණය යම් කෙනෙක් තෙරුවන්ගේ පිහිටලා තෙරුවන් සරණ ගිහිල්ලා සැබෑ ලෙස ඒ ප්‍රතිපත්ති දාමේ පිහිටලා කටයුතු කළොතින් ඒකාන්තමය වශයෙන්ම ලැබෙනවා. ඉපැරණි ඒ රාජමහා විහාරස්ථානයේ රහතන් වහන්සේලාගෙන් පවා මේ ස්ථානය තුල වහන්සේලාගෙන් පවා මේ ස්ථානය තුල වැඩ සිටි, ඒ වගේ මේ ස්ථානය තුල උන්වහන්සේලාගෙන් පවා දහම ප්‍රචාරණය වුණු ස්ථානයක් මෙය. ඒක නිසා ඒක බොහෝ අයට, දැන් ඉන්න කාලේ ඉන්න අයට ඒ අගයේ වටිනාකම තේරෙන්නේ නැහැනේ. අද මිනිස්සු බොහෝමයක්ම දුවන්නේ ආමිෂ රැලි පස්සේ දුවනවා හති ගගා දුවනවා, කිසිම තේරුමක් නැතුව යනවනේ. තියන්නේ වගේ පිරිසක් තමයි අද ඉන්නේ මිත්‍යා දෘෂ්ටික වෙලා. ඒ වගේම ධර්මයක් කියන එකක් දන්නේම නැහැ, අවබෝධයක් නැහැ. ඒ වගේ පිරිස අද ඉන්නේ. ඒ නිසා තාමත්ම වටිනාකමක් තියෙන ස්ථානය මේ ස්ථානය. ඒ නිසා විශේෂයෙන්ම පුළුවන් විදියෙන් මිනිසුන්ට මේ ධර්මය හදවතට, මනසට ලබා දෙන්න, අවබෝධ ඥානෙ ලබා දෙන්න කටයුතු කරනවා. ඉතින් ඒ නිසා එක පියවරෙන් පියවර කරනවා. ඒකට කැමති අය රැඳෙනවා. ඒවට අකමැති අය, අධර්මවාදී අය, ධර්මද්‍රෝහී අය, කපටි කෛරාටික අය එයින් බැහැර වෙලා ගිහින් තියෙනවා. මේ වෙනතෙක්ම බැහැර වෙලා ගිහින් තියෙනවා. ඒ වගේ රැඳෙන්නේ නැහැ. සැබෑ සත්‍යයේ තියෙන තැන අසත්‍යවාදී අයට ඉන්න බෑ. ඒ වගේම තමයි ඒ අය හිටියත් එයාලට ආශිර්වාද ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි බිනත් දහමක් කරගන්නේ අපේ නාම මාත්‍ර නැත්නම් අපි අර අපේ තව කෙනෙක් පරයලා මම ඉස්සරහට එන්න ඕන, මම ඉදිරියට එන්න ඕන කියන නම්බුනාම එහෙම ගන්න නෙවෙයි. අවබෝධයෙන් හදවතට එකඟව සත්භාවයව කරන්නට ඕන. ඒක තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම එහෙම පිරිසක් මේ ස්ථානය තුල වැඩ කටයුතු කරනවා. ඉතින් ඒක නිසා අපිට පුණ්‍ය කටයුත්තක් කිරීමේදී ඒවා තාම ලස්සනට අලංකරණයෙන් යුක්තව කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් විශේෂයෙන්ම
මේ ස්ථානය තුළ අපේ දහම් පාසල ස්ථාපනය කරලා ඒ තුළින් කටයුතු කරගෙන යනු ලබනවා. ඉතින් ඒක නිසා ඒවා වෙනුවෙන් අප කැප වෙලා කටයුතු කරන පිරිස් ඉන්නවා. ඒ අයට විශේෂයෙන්ම අපි අපගේ හදපිරිස් පුණ්‍යානුමෝදනාව සිද්ධ කරනවා. ඒ වගේම තමයි ඒ හැම කෙනාටම අපේ පුණ්‍යානුමෝදනාව අපි පළ කරන්නට කැමතියි. ඉතින් විශේෂයෙන් මේ පින්කම අපිට තාමත්ම වටිනාකාරයෙන් ඉටු කරගෙන යන්න පුළුවන් විදියට ඉෂ්ට සිද්ධ කරගෙන යාම සඳහා හැම කෙනාගේම සහාය අපිට ලැබුණා. පුළුවන් විදිහට ලැබුණා සහාය. ඉතින් ඒ පින්කමේදී විශේෂයෙන්ම අපි මෙවර පෞද්ගලික වකවානුව තුල රටට ස්වභාවික විපත් කරදර ඇති වුණා. ඒ ස්වභාවික විපත් කරදරවල මිය පරලොව ගියා. අධික ලෙස වර්ෂාව පතිත වීම නිසා නාය ගිහිල්ලා ගම් වතුර ගලලා ඒ මිය පරලොව ගියායට පින් දෙන්න. අවතැන් වෙලා හිටපු අයට සෙත් පතන්නට අපේ සම්භාවනීය ප්‍රදේශ මහා සංඝරුවන වැඩම කරලා ඇවිල්ලා පෙරත් දේශනාවන් පවත්වලා ආශිර්වාද පතන්නට ඒ කටයුතු සූදානම් කළා. ඉතින් ඒක සංවිධානය කරලා අප කැප වෙලා කටයුතු කරන්නට බොහෝ පිරිස් යෙදුණා. විශේෂයෙන්ම ඒ වෙනුවෙන් අපිට විශේෂ දායකත්වයෙන් රමණීය ලස්සන පිරිත් මණ්ඩපය නිර්මාණය කර දෙන්නට යෙදුණා. අපේ සරත් මාමා ඇතුළු ඒ පවුලේ අය. ඒ සරත් මාමා විශේෂයෙන් මේ නිර්මාණය සකස් කරලා ඒ වෙනුවෙන් අප කැප වෙලා ඒ වගේම කුමාරි නැන්ද දමංගේ සාමි දියණිය ඒ අතු සම්බන්ධ කරගෙන ඒ වගේම පුතාලා ලෙල්ලා ඒගොල්ලන්ගේ සහාය ඇතිව බොහොමත් ඕනෑකමින් අලංකරණයෙන් යුක්තව අපිට මේ මණ්ඩපය සකස් කර දුන්නා. ඒ වගේම මේ පවුලේ ඇත්තෝ ඒ පුතාලත් එහෙමයි. ඒ කට්ටිය කවුරුත් අපේ විහාරස්ථානයට හිත ඇතේ. ඒ වගේම ඕනෑම අවශ්‍ය දෙයක් සොයා බලලා විමසලා බල අවබෝධයෙන් අපිට උපකාරී වෙන පිරිසක්. ඒ නිසා ඒ ඇත්තන්ලා සහාය පිණිස අපිට ඒ අජිත් කුමාර මහතුන් අයියා කියලා අපි කියන්නේ එතුමත් විශාල වශයෙන් සහාය ලබා දුන්නා. ඉතින් ඇත්තන් හැම දිනාටම අපි මම මේ වෙලාවේදී පුණ්‍යානුමෝදනා කර සිටිනවා අපිට ඒ ලබා දුන්නු සහාය වෙනුවෙන්. ඒ වගේම තමයි මේ පින්කම විශේෂයෙන්ම සාර්ථක කරගෙන යන්නේ සුවිශාල කැපවීමක් කරන්නට යෙදුණා අපිට සහාය වෙමින් අපිට ප්‍රේමතිලක මාමා ඒ වගේම රංග මහත්මයා ප්‍රේමතිලක මාමාගේ පුතා ඒ රංග මහත්මයා රංග මහත්මයාගේ සාමි දියණිය ඒ ශාමලී මහත්මිය ඒ ඇත්තොත් අපේ දහම් පාසල වෙනුවෙනුත් අප කැප වෙමින් පුදුමාකාර විදියකින් තමන්ගේ කාලය ශ්‍රමය ධනය උපයෝගී කරමින් අපේ පිම්බිම වෙත පැමිණ පුදුමාකාර විදියකින් සහායෙන් උනන්දුවෙන් ඕනෑකමින් යුක්තව සහයෝගය ලබා දෙමින් කටයුතු කළා. ඒ වගේම පරිස්කාරමය පූජාවන් පවා පූජා කරලමින් විශාල කැපවීමකින් ඕනෑකමකින් අපිට සහාය ලබා දුන්නා. පින් සිතින් යුතුව ඒ හැම දිනාටම පින් දෙමින් මේ වෙලාවේ සිහිපත් කර සිටිනවා. ඒ වගේම තමයි මේ පින්කමේදී අපිට සුභාෂිනී මහත්මිය ඒ වගේම ඒ පින්කම වෙනුවේ එතුමියගේ පියාණන් වහන්සේ අපි සුනිල් මාමා කියලා කියනවා. සුනිල් මාමා ඒ වගේම හර්ෂිකා මහත්මිය හර්ෂිකා මහත්මියගේ දූ දරුවෝ ඒ කවුරුත් බොහෝමත් කැපවීමෙන් ඕනෑකමින් උනන්දුවෙන් යුතුව අපේ පින්බිම වෙනුවෙන් අපේ පුණ්‍ය භූමිය වෙනුවෙන් විශාල සහාය විශාල කැපවීමක් කරමින් අපිට පින් සිතින් යුතු සහයෝගය ලබා දෙන්නට යෙදුණා. ඒ ඇත්තොත් පින් සිතින් යුතුව පුණ්‍යානුමෝදනාත්මකව මේ වෙලාව පින් දෙමින් සිහිපත් කර සිටිනවා. ඒ වගේම තමයි අපිට මේ පින්කමේදී විශේෂයෙන්ම අපිට ලොකු සහාය ලබා දෙන්නට යෙදුණා නීතානන්දනී මහත්මිය විශාල මේ වශයෙන් අපිට ධන පරිත්‍යාග කරමින් ඒ වගේම දාන පාරමී ධර්මයට ගැන පින්කම් ගොඩාක් සිද්ධ කර දෙමින් විශාල සහාය ලබා දුන්නා. එතුමියට විශාල මේ වශයෙන් පින් දෙනවා පුණ්‍යානුමෝදනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ අවස්ථාවේදී පින් දෙමින් යුතුව සිහිපත් කර සිටිනවා.
ඒ වගේම තමයි මේ පින්කමේදී විශේෂයෙන්ම අපිට සිරිල් මාමාත් ඒ වගේම අපිට විජේ මාමා ඇතුළු ඒගොල්ලෝ සහාය ලබා දුන්නා. ඒ වගේම අපකප වෙලා අපිට සහාය ලබා දුන්නා. ඒ වගේම ජයවර්ධ මාමා ඒ ආකාරයෙන් සහාය ලබා දුන්නා. ඉතින් ඒ ඇත්තොත් අපි මේ වෙලාවේ කෘතවේදී භාවයෙන් යුක්තව සිහිපත් කර සිටිනවා. ඒ වගේම තමයි මේ පින්කම වෙනුවෙන් අපිට විශේෂයෙන්ම රේණුකා වගසෙනවේ අපේ ඒ අක්කත් එහෙමයි ශාලමය වශයෙන් ඕනෑකමින් උනන්දුවෙන් තමන්ගේ පවුලේ අය සම්බන්ධ කරගෙන ඒ මහත්මා සම්බන්ධ කරගෙන දරුවෝ සම්බන්ධ කරගෙන සහාය වෙමින් ගමේ විහාරස්ථාන නගා සිටුවන්නට කියන අරමුණින් යුක්තව පුදුමාකාර කැපවීමකින් ශ්‍රමදායකත්වයෙන් සොයා බලමින් මේවා තුළම ඉඳගෙන කටයුතු සහාය ලබා දුන්න. ඉතින් අනේක වාරයක් පින් සිදු වේවා පුණ්‍යානුමෝදනා වේවා කියලා පින් සිතින් යුතුව පින් දෙනු ලබනවා, සෙත් පතුනු ලබනවා. ඒ වගේම තමයි මේ පින්කමේදී අපිට විශේෂයෙන්ම අපිට රම්‍යා කුමාරි මහත්මිය ඒ වගේම ඒ තමන්ගේ ස්වාමි පුරුෂයා විදිස්ගත වෙලා එන් රංජිත් මහත්මයා රංජි අයියා ඒගොල්ලෝ විශාල වශයෙන් අපිට සහාය ලබා දෙනවා. මේ පින්කම්වලදී ගොඩාක් දරුවෝ පවා උනන්දු වෙලා උදව්පකාරී වෙනවා. ඒගොල්ලෝ පින් සිතින් යුතුව සිහිපත් කර සිටිනවා. ඒ වගේම තමයි මේ පින්කමේදී අපිට දහම් පාසල වෙනුවෙන් ධනුස්කා මහත්මිය විශේෂයෙන්ම දරුවෝ ඒ හැම දිනම අපිට සහාය ලබා දෙනවා. අපකප වෙලා සහාය ලබා දුන්නා. ඒගොල්ලෝ පින් සිතින් යුතුව සිහිපත් කරනවා. ඒ වගේම ඒ දහම් පාසලේ දූ දරුවෝ ඒ වගේම මාපියන් මේ හැම දිනම බොහොම ඕනෑකමින් සහාය ලබා දුන්නා. ඒගොල්ලෝ පින් සිතින් යුතුව සිහිපත් කරනවා. ඒ වගේම පින්කමේදී අපිට WM ඊරෝෂි විජේකෝන් මහත්මිය විශේෂයෙන්ම සහ සම්බන්ධ වෙමින් අපිට විශාල සහාය ලබා දුන්නා. ඉතින් එතුමියා පින් සිතින් යුතුව පවුලේ හැමදෙනාම දුවා දරුවන් හැමදෙනාම පින් සිතින් යුතුව සිහිපත් කර සිටිනවා. ඒ වගේම මේ පින්කමේදී අපිට බොහෝ අය ඒ ආකාරයෙන් දායකත්ව දරන උසුලන ඒ සෑම දෙනාම අපිට පුදුමාකාර විදියට මේ පින්කමට සහාය වන්නට යෙදුනා. ඒකෙන් තමයි පින්කම ලස්සන කරගන්නට අලංකරණය කරගන්නට හැකියාව ලැබුණේ. ඒ වගේම තමයි පින්කම වෙනුවෙන් විශේෂයෙන්ම අපේ දහයි සභාව නියෝජනය වෙමින් අපිට වයිකුලසේකර මහත්මයා සුවිශාල මෙහෙවරක් කැපවීමක් සිද්ධ කරමින් සහාය ලබා දෙන්නට යෙදුනා. ඒ වගේම ලේකම්තුමිය හැටියට අපේ ප්‍රේමානන්දනී නන්දා ඒ විශාල වශයෙන් සහාය වෙමින් අපිට සහයෝගය ලබා දෙන්නට යෙදුනා මේ පින්කම වෙනුවෙන්. ඒගොල්ලන් හැමදිනාටම පින් සිදු වේවා පුණ්‍යානුමෝදනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නන්දා සමරසිංහ නන්දාත් අපිට විශාල මේ වශයෙන් සහාය ලබා දුන්නා. ඒ වගේම අපිට වසන්ත අයියා එතුමාගේ ස්වාමි දියණිය තනෝජා මහත්මිය විශාල මේ වශයෙන් කැපවීම කරමින් අපිට සහාය ලබා දුන්නා. ඒ හැමදෙනාම පින් සිතින් යුතුව සිහිපත් කර සිටිනවා. ඒ වගේම පින්කම අපිට නිවැරදි දිශාවට යොමු කරමින් සත්‍ය සම්පන්න විදියට විශාල මේ වශයෙන් අපිට කල්යාණ මිත්‍ර භාවයෙන් විශේෂ මගේම සහෝදරයින් හැටියට මට ලිංගතු භාවයෙන් සලකනු ලබන මා සමීපයෙන්ම සිටිනු ලබන අපිට ඉන්දික තිලකරත්න මහත්මයා ඒ නෝනා මහත්මිය සියුමි සංසලා මහත්මිය ඒ දෙපළ විශාල කැපවීමක් කරමින් අපිට අවබෝධාත්මකව ඉතාමත්ම කැමැත්තෙන් යුක්තව ධර්මාවබෝධයෙන් යුක්තව අපිට සහාය ලබා දෙනු ලබනවා. ලබා දුන්නා. පින්කමේදී විශාල ශක්තිය කරමතට අරගෙන කිසිම අඩුවක් පාඩුවක් නොවන විදියට යම් පුහුදුන් ස්වභාවයෙන් නිසා යම් අය අතර ප්‍රශ්න ගැටලු නිර්මාණය වෙනකොට ඒවා පවා ඛණ්ඩනය කරමින් අපිට පුදුමාකාර විදියට ඒව නිවැරදි දිශාවට යොමු කරමින් ශක්ති සම්පන්න විදිහට සහාය ලබා දෙන්නට යෙදුනා. නිසා ඒ දෙපළටත් පින් සුදු වේවා පුණ්‍යානුමෝදනා වේවා කියලා සිතින් යුතුව ප්‍රාර්ථනා කරනු ලබනවා. ඒ වගේම තමයි මේ පින්කම වෙනුවෙන් බොහෝ අය ඒ නම් සිහිපත් කරන්නට බැරි වුණු ඒ හැම කෙනාම අපිට විශේෂයෙන්ම ඒ විදේශගතව සිටින සචිනි
දුව සච්චිනගේ අම්මා තාත්තා දෙපළ ඒ වගේ මේ ඒ කිරියම්මා ඒ ඇතුළු ඒ හැම දෙනාම අපිට විශාල සත්‍ය වුණා සහාය වුණා මේ පින්කම සාර්ථක කරගන්නට. ඒගොල්ලෝ පින් සිතින් යුතුව සිහිපත් කර සිටිනවා. ඒ වගේ මේ ආදීමේ වශයෙන් අපිට විශාලමය වශයෙන් තව නම් සිහිපත් කර නැති අය ඉන්නවා. ඒ හැම කෙනෙක් වගේම අපිට පින්කම සාර්ථකත්වයට පත් කර ගැනීම සඳහා තමන්ගේ කාලය ශ්‍රමය ධනය අපිට පරිත්‍යාගමය වශයෙන් සිද්ධ කරන්නට යෙදුණා. ඒ හැම දිනාට පුණ්‍යානුමෝදනා වේවා. මේ රාජමහා විහාරස්ථාන වැඩ වාසය කරන්නා වූ බෝ සමිඳුන්ගේ ආශිර්වාදයෙන් සහ තෙරුවන්ගේ ආශිර්වාදයෙන් මේ විහාරස්ථානය වෙනුවෙන් අපකැප වෙලා කටයුතු කරනු ලබන පින්නතුන් හැම දිනාටම දුක් නිරෝගී සුවය ලැබේවා. මේ උදාාරතර පින්කමෙන් තුලින් කරගන්නට යෙදුනා වූ සියලු පුණ්‍ය සත්‍යයෙන් උපයෝගී වීම තුලින් ඔබ හැම දිනාගේම සිතුම් පැතුම් සමෘද්ධිමත් වේවා. ඔබගේ ජීවිතයට මේ උදාාරතර පුණ්‍ය සත්‍යින් ජීව ගුණයක්ම වේවා. නිරෝගී සම්පන්න භාවය උදා වේවා. හැම දිනාටම බුද්ධ රත්නයේ ආනුභාවය ලැබේවා. ධම්ම රත්නයේ ආනුභාවය ලැබේවා. සංඝ රත්නයේ ආශිර්වාද ලැබේවා. ත්‍රිවිධ රත්නයේ පිහිටානුභාවයෙන් සහ රත්නත්‍රයේ පිහිටානුභාවය උදා වීම තුලින් බොහෝ කාලය හොඳ යහදින් ජීවත් වීම සඳහා අපේ රජ මහා විහාරස්ථානයේ වැඩවසන්නා වූ බෝ සමිඳුන්ගේ ආශිර්වාද බල මහිමේ හේතු වේවා. වාසනාව වේවා. ඒ වගේම තෙරුවන්ගේ ආශිර්වාද හේතු වේවා. වාසනාව වේවා. හැම දිනාටම රත්නත්‍රයේ පිහිටානුභාවය උදාම වේවා සලසේවා කියලා අපි සෙත් පතනවා. හැම දිනාටම තෙරුවන් සරණ වේවා. තෙරුවන් සරණයි. විශේෂයෙන්ම මේ සිහිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ විහාරස්ථානයේ ශ්‍රී ස්වර්ණබිම්බාරාම රාජමහා විහාරස්ථානයේ ඊටම දර්ශනීය මණ්ඩපයක් නිර්මාණය කරන්නට යෙදුණා. එය ස්වාමින් වහන්සේලාට පරිත්‍රාණ ධර්ම දේශනාවක් අද දිනේ කියන්නේ 2026 ජනවාරි මාසයේ 9 වෙනිදා රාත්‍රී පවත්වන තමයි මේ පිරිත් නම් මණ්ඩපය නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ පිරිත් මණ්ඩපය නිර්මාණය කිරීම සඳහා විශේෂයෙන්ම තමන්ගේ කාලය ශ්‍රමය ධන පරිත්‍යාගය මේ සියල්ලක්ම ඉෂ්ට කරමින් මේ ගමේ සිටින තාමත්ම ඉපැරණිම දායක මහත්මයෙක් ඒ වගේම තාමත්ම ප්‍රඥානවන්ත ඥානාන්විත උගතෙක් ඒ වගේම වියතෙක් ඒ වගේම වියත් ස්වභාවයෙන් තාමත් දක්ෂ පරිණත සෑම අංශයක් පිළිබඳවම නිර්මාණාත්මක හැකියාවක් තිබෙන ඒ වගේම දාර්ශනික හැකියාවක් තිබෙන ස්වභාව දහමට අනුගතව කටයුතු කරනු ලබන සෞන්දර්යාත්මක පැත්තට ඉතාමත්ම රුචිකත්වයක් දක්වනු ලබන අපි ආදරණීය බසින් අමතනු ලබන සරත් මාමා. ඒ සරත් මාමා ඒ කුමාරනන්දාගේ ආදරණීය සම්පුරුෂයාණන්. ඉතින් එතුමාණන්ගේ නිර්මාණයක් තමයි මෙම පිරිත් මණ්ඩපය මෙලෙස නිර්මාණය කරන්නට යෙදුනේ. මේ පිරිත් මණ්ඩපය නිර්මාණය කිරීමට එතුමා විශාල තමන්ගේ ශ්‍රමදායකත්වය කාලය ධනය මේ සඳහා උපයෝගී කරගන්නට යෙදුණා. ඉතින් ඉතාමත්ම ඕනෑකමින් යුක්තව අපේ විහාරස්ථානයේ ඉන්න ඉතාමත්ම හැඟීමෙන් යුතුව ස්වාමින් වහන්සේලාට අපි ඉතාමත්ම ලිංගතුව ගෞරවාන්විතව ආදර භක්තියෙන් කටයුතු කරනු ලබන කුළුපග භාවයෙන් කටයුතු කරනු ලබන අපේම පිය කෙනෙක් හැටියට පීතෘ ස්නේහයෙන් කටයුතු කරනු ලබන දායක මහත්මයෙක්. ඉතින් ඒ නිසා දායක මහත්මයාගේ නිර්මාණය හැටියට මෙම
පිරිත් මණ්ඩපය නිර්මාණය කරන්නට යෙදුණා. ඉතින් එතුමාම නිර්මාණය කරපු මේ පිරිත් මණ්ඩපයේ තාම එතුමාගේම බසින් මේක වදනු සන්තුවන් කරලා තිබෙනවා. ඒ වදනත් ඔබට දිස් වෙනවා ඇති. ඉතාමත් එතුමාගේම නිර්මාණයක් විදිහට තමන්ගේ උගත් ඥාන උපයෝගී කර ගනිමින් මෙලෙස නිසදස විදියට ඒ බසින් එතුමා ඒක නිර්මාණය කළා. තමන්ගේ තුති ප්‍රධානය හදපත්ලෙන්ම ස්ථානයට එක්කාසු කරලා තියෙන ආකාරය ඉතින් දිස්සනවා. එනිසා විශේෂයෙන්ම එතුමාට අපි විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ හැටියට අපේ පුණ්‍යානුමෝදනාව පළ කරමින් මේ සඳහා අපකප වෙන්නට විශේෂ මජිත් කුමාර මහත්මයා පිය ආදරපති අමතුණු ලබන මහතුන් අයියාත් විශේෂ කැපවීමක් කළා. ඒ සඳහා තමන්ගේ කාලය ශ්‍රමය උපයෝගී කරමින් මේකට සිය දායකත්වය ලබා දුන්නා. ඉතින් ඒකේ තවත් බොහෝ අයගේ උපකාරය මේ සඳහා ලැබුණා. ඒ ලැබීම එක තමයි මේ නිර්මාණය මෙස්ස කරගන්නට හැකියාව ලැබුණේ. ඒ විශේෂයෙන්ම අපේ හැම දිනකට පුණ්‍යානුමෝදනා කරන දවස් භාගී පුණ්‍යානුමෝදනා කරනවා. තවත් මේ පින්කමේ කොටස් ඔබට දකින්නට ලැබෙනවා. තුමාලන්ගේ දූ දරුවන්ට මේක විශාල පින් සිද්ධ වෙනවා. පුතාලට ඒ වගේම ලීලාට ඒ හැම කෙනෙකුට මේක ආනිසංස පින් සිද්ධ වෙනවා. තුමාගේ ජීවිතේට මේක මතක් වෙන මොහොතක් පාසා ඊටම පින් වැඩෙන තම සතුටු විය හැකි දර්ශනීය තාම යහපත් ක්‍රියාව හැටියට මම මේක දකිනවා. ඒක නිසා විශේෂයෙන්ම මේ කාරණාව මා සිහිපත් කරන තාමත්ම හද ප්‍රති සතුටින් යුක්තවයි. ඒ නිසා අපි විශේෂයෙන් මේ වගේ උදාාර යහපත් කටයුත්තක් කළ එතුමාට දුක් නිරෝගී සුවය හා චිර ජීවනයේ ප්‍රාර්ථනා කරන අතර ඒ පවුලේ නන්දාටත් වගේ දූ දරුවන්ට හැම දිනාටම නිරෝගී භාවයේ සරත් මාමාට විශේෂයෙන්ම මේ වගේ දේවා ශාසනය වෙනුවෙන් කරන්නට ශාසනය බබළුවන්නට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාව ඉතසිතින් යුක්තව සිද්ධ කරනු ලබනවා. තෙරුවන් සරණ වේවා කියමින් අපිට නැතිවම බැරි යම් පින්කමකට අපේ කඩින මේ පින්කමේදී වුණත් අපේ නායක හාමුදුරුවෝ නැතිවනම් පස්සේ නායක හාමුදුරුවෝ වැඩි නැත්te මොකද වගේ කාරණා අහන්නට විමසන්නට යෙදුණා. ඉතින් ඒ නිසා නායක හාමුදුරුවන්ට යම් අපහසු භාවයක් මත වඩින්නට අපහසු වුණා. කෙසේ වෙතත් මේ උදාාරතර පින්කමට සහසම්බන්ධ වන්නට හැකියාව ලැබුණා. අපිට උන්වහන්සේ වඩම්මවා ගන්නට ලැබී මහා භාග්‍යයක්. පහළ නාකලගම ශ්‍රී බෝධිමණ්ඩල රජ මහා විහාරාධිපති සත්කෝරළ මහදිසාවේ ඉහළ 12 පද්මයේ ද්විතීය සංඝනායක ධර්මකීර්ති ශ්‍රී ආනන්ද සාරානන්ද වගේම තිරගම් 10 සසුනෝදය විශ්ව කමුතුවේ ප්‍රධාන සභාපති රම්පත් නම කියන්නට අවසරයි. ගෞරවනීය නාකලගමුවේ ශ්‍රී සුමනසාරා විධාන නායක ස්වාමීන් වහන්සේ තාමත් ගෞරවයෙන් යුතුව මේ අවස්ථාවේදී පිළිගනු ලබනවා. ඒ වගේම මේ අවස්ථාවට වැඩමවදාළ කොස්කොල්ල කඩුපෙටිය පුරාණ විහාරාධිපති ඒ ගෞරවනීය ධම්මාලංකාර අපේ ලොකු ස්වාමීන් වහන්සේ තාමත්ම ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. ඒ වගේම අපිට විශේෂයෙන්ම විශාල ශක්තිය ආශිර්වාද වනු ලබන ඒ වගේම අපේ දුකේදී සැපේදී පිහිට වෙන බොහෝ අවස්ථාවලදී මා සමග කතාබස් කරමින් ඒ සියලුම අවස්ථාවන් වලදී අපිට විශේෂයෙන්ම අවවාදන ශාසනා ලබා දෙනු ලබන ළඟම ආසන්නව අපේ විහාරස්ථානයේ වෙන අපේ විශේෂයෙන්ම මතව ශ්‍රී සුධර්මාරාම පිරිවෙන් විහාරය
මතව ශ්‍රී සුගතාරාමය, ඒ වගේම මලගනේ ශ්‍රී සුගත බිම්බාරාමය, දම්බොක්ක රිද්දලියවත් චිත්ත විවේක ආශ්‍රමය ඇතුළු විහාරස්ථානයන්හි විහාරාධිපති ශ්‍රී සුධර්මාරාම පිරිවෙනේ විශ්‍රාමලත් පරිවිනාධිපති ත්‍රිගන්ධාය සසුනෝදය විශ්වකමුතුවේ ගරු ආණ්ඩාගාරික තැන්පත් ශාස්ත්‍රපති පූජ්‍යපාද තලම්පිටිය සුගත සිරි අපේ නායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ මේ අවස්ථාවට වැඩම කරන්නට යෙදුනා. ඉතාමත්ම ගෞරවයෙන් යුතුව මේ අවස්ථාවේදී පිළිගනු ලබනවා. ඒ වගේම මේ අවස්ථාවට විශේෂයෙන්ම වැඩම කරන්නට යෙදුනා. විශේෂයෙන්ම අපිට සහසම්බන්ධ වෙන බොහෝම අවස්ථාවන් වලදී අපිට සහසම්බන්ධ වන්නට නොහැකි වුණත් අපේ ගෞරවනීය පඬිත හාමුදුරුවෝ මේ අවස්ථාවට සහසම්බන්ධ වන්නට යෙදුණා. ඉතින් අපේ පඬිත හාමුදුරුවෝ ඉතාමත්ම ගෞරවයෙන් යුතුව මේ අවස්ථාවේදී පිළිගනු ලබනවා. වේරවැල්ල බෝධිමල විහාරාධිපති අපේ ගෞරවනීය කුරුණෑගල ජෝන් කොතලාවල විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති එවැගේම මල්ලෝපිටිය සික්ඛාපදං සමාදියාමි කාමීසමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරේ මජ්ජපමාදට්ඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි සාදු කියන්න වැඩමවා වැඩ සිටින කටුපිටිය පැම්පිටි විහාරයේ නැලව පුරාණ විහාරයේ යන දේ විහාරාධිපති ගරුකටයුතු අපේ කාපත්තල ධම්මාලංකාර ලොකු හාමුදුරුවන් වහන්සේ ගණරම සුධර්මානන්ද පිරිවෙන් විහාරයේ මලගනේ පුරාණ විහාරයේ මధుර ශ්‍රී සුගතාරාමේ දිද්දේනියවත සුමන චිත්ත විවේකාශ්‍රමාධිපති අපේ සසුනෝදේ වික්ෂේකමුතුවේ ප්‍රධාන භාණ්ඩාගාරික තලම්පිටිය සුධර්මානන්ද පිරිවෙනේ හිටපු පරිවේනාධිපති සාත්‍රපති ගරුකටයුතු අපේ තලම්පිටිය සුගතසිරි පඬිත හාමුදුරුවන් වහන්සේ ගබ්බල ශ්‍රී මහින්දාරාමාධිපති අමුකන සුජාත මහාවිද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ගරුකටයුතු අපේ අනුමදස්සී පඬිත හාමුදුරුවන් වහන්සේ ඒ වගේම දෙලිවල ශ්‍රී පුණ්‍යචේතියාරාමයේ ගබ්බල වේරවැල්ල බෝධිවනාරාමයේ උභය විහාරාධිකාරී දේයෝවිත ගමරැලිය විහාරාධිපති වර්තමානයේ දොරටියාව මහාවිද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති රූපවාහිනියා ගුවන්විදුලි විචිත්‍ර ධර්ම දේශක ගරුකටයුතු අපේ සාත්‍රපති දේයෝවිත විජිත වංශ අපේ මල්ලෝපිටිය ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේකකාධිකාරී අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඒ වගේම තව ටික වේලාවකින් වැඩම කළාවි කොස්ගොල්ල ශාක්‍ය මුනීන්ද්‍රාරාමාධිපති මිල්ලව ධර්මවිජය මහපිරිවෙනේ පරිවේනාධිපති අපේ සසුනෝදේ වික්ෂේකමුතුවේ ප්‍රධාන ලේකකාධිකාරී ගරුකටයුතු නාවුල සුගතසිරි පඬිත හාමුදුරුවන් වහන්සේ වැඩම නියමිතයි. ඒ වගේම දබරපොළ පුෂ්පදේවාරාමයේ ඇතුළු විහාර ගණනාවක ආධිපත්‍ය උසුලන අපේ මඩාපොළ වජිරබුද්ධි පඬිත පොඩි හාමුදුරුවන් වහන්සේ තාපික වේලාවකින් වැඩම කළාවි. ඒ වගේම නාගලගමු රාජමහා විහාරාධිකාරී චන්ද්‍රසීල මහ පිරිවෙනේ උසස් අධ්‍යාපනය ලබන
අපේ වල්පොලගම සුමංගල පුණ්‍යාතුරුවන් වහන්සේ මඩිතිවල විද්‍යාගණේන්ද්‍ර පිරිවෙන් විහාරාධිකාරී කාව්‍ය විචිත්‍ර ධර්ම දේශ ගරුකටයුතු අපේ සංඝරත්න පුණ්‍යාතුරුවන් වහන්සේ ඒ වගේම මතව ශ්‍රී සුගතාරාම විහාරස්ථානයේ ගෞරවනීය අපේ පුණ්‍යාතුරුවන් වහන්සේ ඒ වගේම මඩිතිවල විද්‍යාගණේන්ද්‍ර පිරිවෙන් විහාරස්ථානයේ අපේ ගාල්ලේ ධම්මරතන පුණ්‍යාතුරු ප්‍රධාන වැඩ සිටින සදා පූජනීය වන්දනීය ගරුකටයුතු මහා සංඝරත්නයේ අවසරයි. පින්නතුනේ පිරිත් අනුශාසනාව පසුවටයි සිද්ධ වෙන්නේ. ඒ සඳහා අපි නියම කරගෙන තියෙන්නේ අපේ ප්‍රදේශී තාම දක්ෂ විචිත්‍ර ධර්ම දේශකයින් වහන්සේ නම. හැම දිනාගේම සිත් පහන් වෙන ආකාරයෙන් අවස්ථාන් කුලව ධර්ම දේශනාවක් පවත්වන රූපවාහිනී ගුවන් විදුලි ධර්ම දේශකයින් වහන්සේ නමක් හැටියට අපේ ප්‍රදේශයේ බොහොම ගෞරවනීය උගත් තරුණ වික්ෂුන් වහන්සේ නමක් හැටියට ඉන්න අපේ දෙහිවොල්ට විත්වංශ පඬිත හාමුදුරුවෝ තමයි මේ අනුශාසනාව පසුවට සිද්ධ කරන්නේ. මේ පිළිබඳව මම කතා කරන්න සූදානම් වෙන්නේ නැහැ. පින්නතුනේ අපේ සසුනෝදේ වික්ෂුවක මුතුවේ පූර්ණ සමාජිකත්වයක් දරන ගෞරවවාන සහභාගී වෙන අපේ හාමුදුරුවන් වහන්සේ නමක් තමයි මේ කොටුවත්ත විහාරස්ථානයේ වැඩ සිටින ශ්‍රී ලංකා මෙත්මග සංවිධානයේ ගරු සභාපති සමස්ත ලංකා සාමවේසුරු මෙත්හරා දහම් සේනාසනයේ ගරු නිර්මාතෘ කොටුවත්ත ස්වර්ණබිම්බාරාම විහාරාධිපති ගරුකටයුතු අපේ ගොඩවෙල මෙත්තානන්ද හාමුදුරුවන් වහන්සේ. උන්වහන්සේ අපිත් එකතු වෙලා මුලාසිනී වැඩ සිටින අති ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේ වර ප්‍රමුඛ මේ උතුම් පිරිත් දේශනාව සඳහා වැඩමවා වැඩ සිටින උතුම් මහා සංඝරත්නයන් අවසරයි. සදහවත් සත්පුරුෂ පින්වත්නි, 2026 වර්ෂයේ ආරම්භ වීමත් සමගම සසුනෝදය වික්ෂු සංසදයේ මගින් තමන්ගේ ප්‍රදේශීය විහාරස්ථාන කේන්ද්‍ර කරගෙන ප්‍රදේශවාසී සියලුම පින්තුන්ට ලක් ප්‍රසිද්ධ දෙනාටමත් ලෝවැසි සැමට සත් සාන්ති ප්‍රාර්ථනා කරමින් සිදු කරනු ලබන පිරිත් දේශනාවන් කොටුවත්ත විහාරස්ථානයේ සිදු කරන අද දවසේ වැඩ සිටින මහා සංඝරත්නයට ගිලම්පස දානය පූජා කරලා දැන් පිරිතේ කටයුතු ආරම්භ කිරීමටයි උතුම් මහා සංඝරත්නය දැන් සූදානම්ව සිටින්නේ. පුරාණ චාරිත්‍රානුකූලව මේ ආයතනවත්දී මහා සංඝරුවන්ට ආශිර්වාදාත්මක පිරිත් දේශනාවක් අප සියලු දෙනා කෙරෙහි අනුකම්පාවෙන් සිදු කර දෙන්න කියලා ආරාධනා කළා. පෞරාණික සිරිත අපි ගාථා පාඨයක් ප්‍රකාශ කරමින් ඒක ආරාධනා කිරීමද පරිත්තං රූත මංගලං විපත්ති පටිභාය සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බ රෝග විනාශාය පරිත්තං භූත මංගලං සාදු සාදු මූලාසනාරෝධ අති ගෞරවාර්ථ අපේ සභාපති නාහිමිපාණන් වහන්සේ වර ප්‍රමුඛ ශ්‍රී සම්බුද්ධ ශාසන ආරක්ෂක පරම පූජනීය උතුම් මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික අපේ පින්නතුණි පින්නතියනි තරුණ දරුවනි පුංචි දරුවනි දැන් 8 පහ වෙලා විනාඩි 5ක් විතර ගෙවිලා තියෙන නිසා
පිරිත් අනුශාසනාව දීර්ඝව කරන්නට කාලය ගන්නේ නැහැ. ගන්න කාලයක් ඇත්තෙත් නැහැ. ඉතින් ඒ නිසා ඊටාම කෙටියෙන් අපි මේ මාතක් කිරීම කීපය කරනවා. ඊටා හොඳින් ඊට අවධානය යොමු කරන්න. මා ආසන්නයේ වැඩ ඉන්න අපේ ගබ්බල ශ්‍රී මහා මහින්ද්‍රා රාමාධිපති පඬිත හාමුදුරුවන් වහන්සේ ඊටාම සුමధుර ලෙස ගාථාවකිනුත්
අදහි විදිර දැසන දෙවිහාරස්ථානයේ ශිෂ්‍යයෙන්ම ඊයේ කාලයේ ඉතාම උදාරතර පුණ්‍ය කටයුත්තක් ආරම්භ කරන්නට යෙදුණා. ඒ උදාරතර පුණ්‍ය කටයුත්ත ශිෂ්‍ය පරිත්‍රාණ ධර්ම දේශනාවක් මුල් කරගෙන කේන්ද්‍ර කරගෙන පවත්වන්නට යෙදුනේ විහාරස්ථානයේ තුල. ඒ ප්‍රධානම අරමුණ හැටියට තබා ගන්නට යෙදුනේ විශේෂයෙන්ම පසුගිය කාල පරිච්ඡේදය තුළදී ඒ රටට සමයට උදා වෙච්ච විපත් කරදර අරමුණු කරගෙන ඒවට සෙත් පතන්නට ඒ වගේම මිය පරලෝකීය අයට පුණ්‍යානුමෝදනා කරන්නට කියන කාරණා සහ අපේ ගමේ ප්‍රදේශයේ ඉන්න සිටින ජනතාවට සෙත් පතන්නට ඒ වගේම ගමට ආශිර්වාදය ප්‍රාර්ථනා කරන්නට සබා දහම තුළින් විපත් කරදර ඒ ගමේ ප්‍රදේශයේ පළාත් වලට සිද්ධ නොවේවා කියන ප්‍රාර්ථනාව පෙරදරි කරගෙන ප්‍රාදේශීය භික්ෂු සංවිධානයේ මගින් ජාතික භික්ෂු සංවිධානයේ මගින් සම්භාවනීය මහා සංඝරත්නය මුල් කොටගෙන ආරම්භ කරන්නට යෙදුනා. විශේෂයෙන්ම ප්‍රදේශයේ සෑම විහාරස්ථානයක් තුළම ඒ සත් පරිදේශනා සහ පරිත්‍රාණ ධර්ම දේශනා මුල් කරගෙන සෑම විහාරස්ථානයක් තුළදීම එලෙස ඒ සත් පදවින් ක්‍රියාවලිය මේ මාසයේ 18 දක්වාම ක්‍රියාත්මක කරගෙන යමින් පවතිනවා. ඉතින් එහි තවත් පියවරක් හැටියට තමයි අපේ විහාරස්ථානය තෝරාගෙන විශේෂයෙන්ම ප්‍රදේශයේ සම්භාවනීය මහා සංඝරත්නය වැඩම කරලා ආරම්භ කරන්නට යෙදিলা ඒ උදාරතර පුණ්‍ය කටයුත්ත සිද්ධ කරන්නට යෙදුනේ. ඉතින් විශේෂ විහාරස්ථානය තෝරාගෙන මේ විහාරස්ථානයේ ප්‍රදේශයේ නොවැඩි මහා සංඝරත්නය වැඩම කරලා ඒ උදාරතර පුණ්‍ය කටයුත්ත සිද්ධ කරන්නට යෙදුනා. ඉතින් පසුව මහා සංඝරත්නයෙන් ඒ පිරිදේශනාවෙන් පසුව අපි පිළිතුරු සිහිපත් කළා. මේ වහන් වන තෙක්ම මේ පිරිදේශනා පැවැත්වීම සුදුසුයි කියන කාරණාව තේරිසයකට දර්ශනීය පිරිත් මණ්ඩපය නිර්මාණය කරමින් අපේ සරත් මාමා විශේෂයෙන්ම ඒ සඳහා ඒ නිර්මාණය කරන පිරිත් මණ්ඩපය ඒ සඳහා සුදුසු පරිසරය නිර්මාණය කර දෙන්නට යෙදුණා. තිගයන විශේෂයෙන්ම ගිහිපින්නතුන් ලවා උදෑසන දක්වාම පිරිත් දේශනාව සජ්ජායනා කරවන්නට අදහස් කරගෙන ඒකත් සඵල කරගන්නට හැකියාව ලැබුණා. එනිසා විශේෂයෙන්ම ඒ ගිහිපින්නතුන් එලිපහන් වනතේ අපේ දායකාරකාදී පින්නතුන් හැමදෙනාම ඒ පිරිත් දේශනාව විහාරස්ථානයට ඇවිදිලා සජ්ජායනා කරන්නට යෙදුණා. ඉතාමත්ම බැතිසිතෙන් යුතුව ශ්‍රද්ධාවෙන් යුක්තව. එනිසා අපේ දායකාරකාදීනොත් ඒ වගේම ස්වාමීන් වහන්සේලා හැටියට ඒ පිළිතුරුන් හැම දිනාටම අපේ විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනාව සහ
අපේ ආශිර්වාදයේ පළ කර සිටිනවා විහාරස්ථානට ඇවිදilla ඒ උදාාරතර යහපත් ක්‍රියාදාමය වෙනුවෙන් එක්කාසු වෙලා ඒ ආශිර්වාදය ප්‍රාර්ථනා කරන්නට යෙදීම සම්බන්ධයෙන් විශේෂයෙන් මේ කාරණාව මෙලෙස සිහිපත් කරමින් අපේ විහාරස්ථානයේ පැමිණිලා ඊයේ කාලේ පටන් මේ වන තෙක් බොහෝම සදහැසිතින් යුක්තව ඒ බුදු ගුණ ආදී පෙරදරි කරගෙන පිරිත් දේශනාව සජ්ජායනා කරමින් ඔබට ඒ වගේම ජනතාවට ඒ ආශිර්වාදය පුද කරන්නට ලැබීම ඔබටත් මහා වාග්යයක්. මේ වගේ පුද බිමකට ඇවිල්ලා මේ වගේ උදාරතර පුණ්‍ය භූමියකට ඇවිල්ලා බුදු ගුණ සජ්ජායනා කරමින් හැම දිනාටම සෙත් පතන්නට ලැබීම ඔබට විශාල ආශිර්වාදයක් වෙනවා. එනිසා ඒ උපාසක පින්නතුන් හැම දිනාටම මහා සංඝරත්නයේ ආශිර්වාදය සහ මේ පින්නතුන්ගේ ඒ ආශිර්වාදය දෙරුවන්ගේ ආශිර්වාදයෙන් රත්නත්‍රයේ පිහිටානුභාවයෙන් නිදුක් නිරෝගී සුවය හා චිරජීවනයේ සැලසේවා කියලා සාදු ප්‍රාර්ථනා සිද්ධ කරමු. ඒ වගේම විශේෂයෙන් මේ උදාාරතර පින්කමේදී විශේෂයෙන්ම අපිට මහස්සේෂත්වය වෙමින් කටයුතු කරන්නට යෙදුණා. මා පෙර මතක් කළ පරිදිම අපේ සරත් මාමා මේ පිරිත් මණ්ඩප නිර්මාණය කරන්නට ඒ වගේම අපේ එකට අපගපුණ අපේ මහතුන් අයියා විශේෂයෙන්ම ඒ උදාාරතර කටයුත්ත සඵල කර ගැනීම සඳහා ඒ වගේ මේ සඳහා අපිට විශාල වශයෙන් ශක්තියක් වුණා අපේ ඉන්දික තිරරත්න මහත්මයා ඒ වගේම ඒ සියුම් සංසලා මහත්මිය ආදී කොට ඇති ඒ සෑම දිනම කාම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ උදාාරතර කටයුතු හා බැඳිලා ක්‍රියාත්මක වෙමින් මේ උදාාරතර කටයුතු සඵල කරගන්න සහයෝගය දක්වන්නට යෙදුණා. ඒ ඇතුළු කොටගත් අපේ විහාරස්ථ දාය සභාවේ පින්නතුන් හැමදෙනාම ඒ වගේම අනිකුත් දායකාරක ආදී හැමදෙනාම බොහොම සදහැසිතින් යුක්තව මේ උදාාරතර කටයුතු හා සම්බන්ධ වුණා. ඊයේ හවස් භාගයේ විශාල පිරිසක් මේ ස්ථානයේ ගාසිය වුණා. විශේෂයෙන් අපේ පිට දායකාරක ආදීනෝ ඒ වගේ මේ විහාරස්ථාන දායකාරක ආදීනෝ ඇතුළු විශාල පිරිසක් සම්බන්ධ වෙමින් මේ පින්කම සිද්ධ කරන්නට ස්වාමීන් වහන්සේලා විශාල සතුටකටපත් වුණා. ඒ උදාාර පින්කම ලෙස බලලා. ඒ නිසා කාලයකට පසුව විස්ථානය තුළ පවත්වන්නට යෙදුණු ඒ උදාාරතර පින්කම ඉතාම යහතින් සඵල කරගන්නට අප හැම දිනාටම හැකියාව ලැබුණ අපේ දායකාරක ආදී හැම දිනාම ප්‍රසාදයට සන්තෝෂයටපත් වුණා. ඒ වගේම ඊයේ කාලේ මට සරත් මා මතක් කළා ගොඩාක් සතුටටපත් වුණා මේක දිහා බලලා දැකලා. ඒ නිසා හැම දිනම සන්තෝෂයටපත් වුණා. යහපත් ක්‍රියාදාමයක් සිදු කරගන්නට හැකියාව ලැබුණා. අපිට වැස්සවලාහක දෙවියන්ගෙන් පවා බාධකයක් කරදරයක් නොවුණා. සිද්ධ වුණේ නැහැ. තාම හොඳින් මේ කටයුතු සිදු කරගන්නට හැකියාව ලැබුණා. ඒ නිසා මේ වගේ යහපත් කටයුතු අපිට ඉදිරියට කරගෙන යන්නට හැකියාව ලැබේවා කියන ප්‍රාර්ථනාව සිදු කරමින් සෑම දිනාටම පෙරවන්ගේ ආශිර්වාදය රත්නත්‍රයේ පිහිටානුභාව ලැබීම තුළින් නිදුක් නිරෝගී සුවය හා චිරජීවනයේ සැලසේවා. කායික මානසික සුවාදී උදා වේවා. මේ උදාාරතර යහපත් ක්‍රියාදාමයේ හේතු කොටගෙන පින්නතුන් හැම දිනාටම මේ පිරිත් සජ්ජායනාවට සම්බන්ධ වුණු උපාසක පින්නතුන් සෑම දිනාටම බුද්ධ රත්නයේ අනුභව ලැබේවා. ධම්ම රත්නයේ අනුභව ලැබේවා. සංඝ රත්නයේ ආශිර්වාද ලැබේවා. ත්‍රිවිධ රත්නයේ පීඨානුභව ලැබේවා. රත්නත්‍රයේ පීඨානුභව ලැබීම තුළින් චිරාත් කාලයක් නිරුපද්‍රිතව ජීවත් වීම සඳහා ඒ දරුවන්ගේ පීඨානුභාවය සැලසේවා. මේ පින්කම වෙනුවෙන් පේස මහන්සි වෙලා තමන්ගේ කාලය ශ්‍රමය ධනය කැප කරමින් තාම සදහැසිතින් යුතුව මට පින් වැඩේවා මට කුසල මූල ධර්මයන් දියුණු වේවා කියන ප්‍රාර්ථනාවෙන් ඉතසිතින් යුතුව මේ පින්කම් හා සම්බන්ධ වෙච්ච පින්තුන් හැම දිනාටම ඒ දරුවන්ගේ පීඨානුභාවයෙන් නිරෝගී සම්පන්න භාවයෙන් බොහෝ කාලයක් මේ සම්බුදු මඟ තුල ගමන් කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ආශිර්වාදක සාදු කියලා. සුඛේ භවතු දීඝායුකෝ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ
චතරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්තේ මේවච අතෝලිපාද සම්පත්තේ විනාතේ සමිඤ්ඤතු සෑම දිනාටම තෙරුවන් සරණ වේවා.